Hi guys, මගේ බර්ත්ඩේ බ්ලොග් එක තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නේ. ඉතින් බර්ත්ඩේ එක දවසේ හරියටම රෑ 12ට මම කැරණි පන්සල් ගියා. පන්සලේ ඉඳන් තමයි මම දවස් පටන් ගත්තේ. ඊට පස්සේ රෑ පොඩි සෙලිබ්‍රේෂන් එකක් තිබ්බා. මෙතෙන් මගේ බර්ත්ඩේ කේක් එක හබී මට ගෙනල්ලා දුන්නා. ඒක ගෙනල්ලා තිබ්බේ ග්‍රෑන්ඩ් මෙන්ඩිස් කියලා ෂොප් එකකින් කොළඹ. ඇත්තට මේ කේක් එක රසයි. ඉතින් මේ මගේ බර්ත්ඩේ කේක් එක කපන වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. එදා ඉතින් වැඩි කට්ටියක් හිටියේ නැහැ අපේ ගෙදර. අපේ අම්මලයි අබීගේ අම්මලයි මගේ යාළුවෙක්ට මම එන්නේ කියලා තිබ්බා. හැබැයි කේක් එක කපන වෙලාවේ යා හිටියේ නැහැ. ඉතින් මේ කේක් එකේ මේ කපද්දී නිකන් ඉටිකොලයක් වගේ වටේ තිබ්බ ඒ නිසා චුට්ටක් කපන්න අමාරු වුණා. ඊට පස්සේ කේක් එක කපලා කට්ටියට කවන්න තමයි මම දැන් මේ යන්න හදන්නේ. මේ අපේ අම්මට තමයි මම ඉස්සලාම ගැව්වේ. ඊට පස්සේ මේ හබීගේ අම්මා එයාලට කේක් ගැව්වා ඉස්සලාම. මෙයාගේ තාත්තා එයාට නැචර් සෙට් නැද්ද පොඩි කේක් කෑල්ල අපිට රස වුණාට මෙයා තමයි කේක් එක ගෙනාවේ මට. මේ අපේ සීයා එයාට කෑල්ලක් ගැව්වා. ඉතින් මේ අපේ නැන්දාගේ දුව නම් මේ දවස්වල මෙහි ලංකාවේ නෑ. ඒ නිසා එයාගේ කේක් කෑල්ල අපිට මිස් වුණා. ඉතින් දැන් අපි මේ කරන්නේ හැමදාම වගේ ඒ කේක් එකේ තියෙන පළතුරු ටික කන එක. මම බ්ලූබෙරි ගෙඩියකුයි ස්ට්‍රෝබෙරි ගෙඩියකුයි ගත්තා එකෙන්. අනිත් අයත් ඒගොල්ලන්ට කැමති දේවල් අරගෙන කෑවා. ඊට පස්සේ පළතුරු කාලා තමයි අපි කේක් එක පස්සේ කෑවේ. ඉතින් එදා රෑට මේ වෙද්දි මගේ යාළුවෝ දෙන්න ආවා. රෑට ලින්සා රෙස්ටුරන්ට් එකෙන් තමයි මම ගෙදර අයට රෑට කන්න ගෙනාවේ. ඉතින් එදා මම ගෙදර අයට දුන්නා මික්ස් රයිස් එකකුයි චිකන් කොත්තුවකුයි චිකන් ඩෙවල් එකකුයි මෂ්රූමුයි කටල් ෆිෂුයි චිලි පේස්ට්ුයි තමයි ගෙනාවේ. ඊට අමතරව මම ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. ඒත් එක්කම බීම ගෙනාවා. ඉතින් අපි කට්ටිය රෑට කාලා ඉවර වෙලා යාළුවෝ දෙන්නත් එක්ක කයියක් ගහලා එදා දවස ඉවර කරා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.